දෙවියන් වහන්සේට ස්තුති වේවා. ස්තුති පැසසුම් ගයන්නේ හද බැතිගී ගෙනෙන්නේ මහිමය පුද කරන්නේ හිමිදිරි උදයේ හලෙලුයා. අපි ස්තුති පැසසුම් ගයමු උන්වහන්සේට. මහිමය පුදවුමේ හිමිදිරි උදේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාදයි. උන්වහන්සේ ඔබට ආදරේ. වැලි කතරේ ධාරාව ඩුබායි දේශයේ ඉඳන් ඔබගේ නිවසට පැමිණෙනවා. අපි ඩුබායි දේශයේ උනට කිව්වට උන්වහන්සේගේ සිංහාසනයේ සිට ඔබට දේව වචනය පැමිණෙන්නේ. උන්වහන්සේ ඔබට ආදරේ. අද උන්වහන්සේගේ වචනය අපි මෙනෙහි කරලා බලමු. යම් කිසි සිද්ධියක් අපි මෙනෙහි කරලා බලමු. සුද්ධෝ මාක් 9 පරිච්ඡේදයේ 22 ඉඳන් 23. මම කියවන්නම්. එක දරුවෙක්ට එහෙම නැත්නම් එක මිනිස්සෙකුට කරදරයක් වෙලා ඉන්න වෙලාවේදී එයා පිළිතුරු දෙනවා. එයා ඇවිල්ලා කියනවා තවද ආත්මය නොඑක් වර ඔහු විනාශ කරන පිණිස ගින්නෙහි වතුරේද හෙළිය. ඒ තාත්තා නැත්තම් ඒ පුද්ගලයා ඇවිල්ලා කියනවා ඔබට යමක් කරන්න පුළුවන් නම් අපට අනුකම්පා කර පිහිට වූ වෙනුව මැනවයි කීවේ. යේසුස් වහන්සේට කියනවා ඔබට මොන හරි කරන්න පුළුවන් නම් කරන්න. මෙයා මේම වැටෙනවා. ආත්මය ගෙනල්ලා වැටෙනවා. කරදරයක යනවා. ඔබට පුළුවන් ද ගන්න. යේසුස් වහන්සේ කියනවා. යේසුස් වහන්සේ උත්තර දෙමින් ඔබට පුළුවන් නම් යේසුස් වහන්සේ අහනවා මට පුළුවන් නම් එහෙමද කියන්නේ? නැත්තම් ඔබ දන්නවද මට පුළුවන් බව? උන්වහන්සේ කියනවා මට පුළුවන් නම් කරන්න. ඔබට පුළුවන් නම් යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ එහෙම කියලා කියනවා විශ්වාස කරන්නාට සියල්ල පුළුවන් යයි කීසේක. එකෙනෙහිම දරුවන්ගේ පියා මම විශ්වාස කරමි. මාගේ විශ්වාසය මදිකමට පිහිටවන මැනවයි මොර ගසා කීසේ. ඔහු පසුතැවිලි වෙනවා. යේසුස් වහන්සේගේ ඒ බලවත් හස්තය ක්‍රියා කරන්න පුළුවන් හස්තය ගැන අවිශ්වාස කරපු නිසා ඒ මොහොතේම ඒ අසුද්ධාත්මය දරුවගෙන් ඉවත් වෙලා යනවා. ඔහු පිළිතුරු ලබාගෙන යනවා. ආදරේ දරුවනි කවදාකවත් සැක කරන්න එපා. අනේ ජේසුනි ඔබට පුළුවන් නම් මගේ මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. එහෙම අහන්න එපා. ඔබ කියන්නේ මට විශ්වාසයි ස්වාමිනී. ඔබ වහන්සේ මට පිහිට වෙන්න යනවා. ඒ නිසා ඔබ වහන්සේගේ පිහිට මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ඔබට ප්‍රශංසා කරනවා. ප්‍රීතියෙන් දවස ගත කරන්න උන්වහන්සේ ඔබට සම්පූර්ණ සුවය සමාදානයේ ප්‍රීතිය දෙනවා. ඔබ සැමට යේසු පිහිටයි. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.